මෛත්‍රී බුදුහාමුදුරු පාර වෙන තව කොච්චර කාලයක් තියෙනවද? දන්නවද? දන්නේ අවුරුදු කීයක් තියෙනවද කියලා ගන්න මෛත්‍රී බුදුරජාණන්. මෙන්න මේමයි පරිහානිය වෙන්නේ. දැන් බුද්ධ කාලීන ಭಾರತයේ ගත්තාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ මිනිස්යාගේ පරමාවස කීයද? අවුරුදු 120යි. දැන් ඉස්කෝලේ එහෙම උගන්වන්නේ කීයද? මිනිස්යාගේ පරමාවස අවුරුදු කීයද කියලා කියන්නේ 120යි. එහෙම නේද කියන්නේ? මිනිස්යාගේ පරමාවස අවුරුදු 120යි කියලා කියන්නේ. අදවත් ඉස්කෝලේ අපිට නම් පොඩි කාලේ කියන්නේ අවුරුදු 120යි කියලා. අපි දන්නේ එහෙමයි. දැන් ඔය අතන ගොඩක් අය ඔය දන්න ගාන තමයි අපි අහලා තියෙන ගාන අවුරුදු 120යි. හැබැයි ඒක සිලබස් එකට එහෙම ඉගෙනුවාට ඇත්තටම දැන් මිනිස්යාගේ අවුරුද්ද 120ක් නැහැ. බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ චක්‍රවර්ති සේනාධි සූත්‍රයේදී පැහැදිලි කරනවා මිනිස්යාගේ සහ මේ භවයේ තියෙන මේ සම්මේ භවකාමී සසර කියන පරිහානිය කොහොමද වෙන්නේ? මිනිස්සෙක් අවුරුදු 100ක් දැන් බුදුරජාණන් වහන්සේ අපි උදාහරණයක් ගමු පරිනිර්වාණ මංච කියන පිරිනිවන් වැඩ දවස කියලා. එදා ඉඳලා කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් මනුස්ස වර්ෂ වලින් ගියපුවාම මොකද වෙන්නේ? මිනිස්යාගේ පරම ආයුෂ 119ක් වෙනවා. තවත් 100ක 200ක් ගියපුවාම 118ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 100කට එක අවුරුද්දක් මිනිස්යාගේ ආයුෂ අඩු වෙනවා. දැන් මේ වෙනකොට ගණන් අපි හදලා බලලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් අපි කියනවානේ අවුරුදු 30 අපි 60ක් යන්නේ තව සුද්ධිය ඉඳින් කරන්නේ. මේ වෙනකොට මිනිස්යාගේ පරම ආයුෂ අවුරුදු 60ක් වගේ කාලයක්. දැන් මේ වෙනකොට මේ උපාසකම්මයි ඊට වඩා වයසයි මම හිතන්නේ මොකයි දීර්ඝායුෂ. සංසාරේ පින. සාමාන්‍ය අවුරුදු 60න් යනපේ බැරිලා ගියා කියලා කවුරුත් දුක් දෙන්නේ වෙන්න අවශ්‍යතාවය වෙන්නේ. මේක තමයි කාලය. දැන් ඔය විදිහට අවුරුදු 100ට එක අවුරුද්ද ගානේ අඩු වෙලා ගිහිල්ලා ඉවරලා. දැන් බලන්න 2568ක් කියලා බුදුරජාණන් වහන්සේගේ අභාවයෙන් පස්සේ පරිනිර්වාණයෙන් පස්සේ. එතකොට මේ වෙලාවේ 2500ක් ගිහිල්ලා 60 ගානකට බැලලා අවුරුදු 5000ක් යනකොට අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ශාසනය සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා දැන් අපි මේ කන්නාඩි දෙක මාකට් කරනවා නම් අපි විකුණනවා නම් මේකට අපි දෙනවා ගැරන්ටි එකක් දෙනවා නේද කියලා බඩු ගන්නවා. මේකට අවුරුද්දක් වගේ කියනවා. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයට ගැරන්ටි එකක් දෙනවා. කොච්චරද? අවුරුදු 5000. මේ අවුරුදු 5000 යනකොට වෙන්න මේ සමස්ත ශාසනය සහ මේ බෞද්ධයා සහ භික්ෂුව කියන සමස්තේ පිළිලා යනවා කියලා. දැන් අපි අද මේ දේවල් පුරවල අපි වැඩම කරලා හිටියට අනාගතේ අවුරුදු 5000 යනකොට මේ භික්ෂුව කාසාව කණ්ඩක නමින් පහළ වෙනවා. කාසාව කණ්ඩක භික්ෂුව කියලා තියෙන අවුරුදු 5000ක් යනකොට පහළ වෙන්නේ. කාසාව කණ්ඩක භික්ෂුව මේ භික්ෂුව වහන්සේලා මේ චීවර අයින් කරලා එක්කෝ යාළ ඔය පිරිත් නූල් බඳින විදිහට එක්කෝ අතේ කණ්ඩක කියන්නේ බෙල්ල එක්කෝ කහ නූලක් සුදු නූලක් පිරිත් නූලක් වගේ එකක් කහ නූලක් කරේ බැඳගෙන ඉන්න එයා තමයි කාමතුන්. යාළ විදිහටම දඩේ වේ යනවා බිලි බානවා රැකිරක්ෂා කරනවා දරුවෝ හදනවා. හැබැයි එයා කාසාව කණ්ඩක තමයි නම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 5000කින් පහළ වෙන කාසාව කණ්ඩක භික්ෂුවට දානයක් පූජා කළා. අර රංකදන් ගිනිකදන් වලදී වැඩ ඉන්න ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යප කියන ඒ වගේ සිල් ගුණ ධර්මයේ සුපේසම ශික්ෂාකාමී භික්ෂුවකට දානයක් පූජා කරපු ආනිසංසයම දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ අපිට කිසිම අයිතියක් නැහැ ගිහියන්ට ආම්තුරුවන්ගේ සීලය පරීක්ෂා කරන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ විතරක් යා දන්නේ නැතුව කිසිම කෙනෙකුට කිසිම ස්ථානයක බුදුරජාණන් වහන්සේ අනුදැනව දාන්නේ නැහැ. ගේ කෙනෙකුට කිසිම අවස්ථාවක ස්වාමීන් වහන්සේලාගේ සීලය පරීක්ෂා කරන්න බැහැ. හැබැයි සංඝයා කියන කාරණාව දැනගෙන තමන්ගේ ඇතුළේ ශ්‍රද්ධාව දරාගෙන දානය දුන්නා නම් ඒකේ ආනිසංසය කෙලෙසුමයි. ඒක නෙමෙයි. මේ වගේ කාලයක දැන් අවුරුදු 5000ට යනකොට කාසාව කණ්ඩක භික්ෂුවට දන් දුන්නා නම් එච්චර ආනිසංස තිබෙනවා. මගේ පිටුතුනේ මිනිස්සුන්ගේ 5000 යනකොට මොනවා වෙයිද? ආමුදුන කාරණා වලට වැටෙනවා. මිනිස්සු ගෙදරාර තියවනේ ඔය දරවේලේම කපා ගන්න පී. ඒ වගේ පී දැන් එළවලු කපන පී වලින් අනාගතේ මිනිස්සු එක එකනට එනගෙන කොටාගෙන මරා ගන්නවා. අද කියනවනේ අර ගොඩාක් තරහා ගිහිල්ලා ඉතින් අක්ක පන්නන්න නැතුව මම බොහොම විදිහට ඉස්සගෙන ආවේ කියලා මහත්තයා අයියා කියනවනේ. ඉදාට එහෙම ඉන්නේ හපන්න ළමයි.
ඇයි? පීරිලා. ගහනකොට ගහලම දෙන්නේ. ඉදාර කියන්නේ මම අම්මෝ ඉවසලාවි. එහෙම කියන්නේ ඉවසලා ඉන්නේ ඉදාර ගහනවා. මරණකුමා. එච්චර පිළිගන්න. දැන් එතකොට බලන්න ඔය වගේ අවුරුදු 100 කියලා ඉදාට ආවස කොහොමද මිනිස්යාගේ? අවුරුදු 5000 කට සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් 20ක් කියලා ගන්නවා. අවුරුදු 10ක් 15ක් තමයි මිනිස්යාගේ පරම ආයුෂ. එතකොට අවුරුදු 15යි මිනිස්සු ජීවත් වෙන්නේ. ඔන්න ඒ කාලෙදී මෙන්න මේ ගහ මරා ගන්න මිනිස්සු ටික හොඳට මරාගෙන කොටාගෙන විනාශ වෙලා යනවා. හැබැයි ඉස්සනේ දෙන්නේ කාර්යයේ ධර්මයේ රකින්න මිනිස්සු ඉන්නවා. සීල අමාරුවෙන් රැකගෙන දැන් මේ කාලේ දැන් අපි අත්තර මේ කවි දුරු කියන්න ඕනේ නේද? අපි මොකද සීල ගන්න යන්නේ කාරිනවා. ඒක හිතිල්ලක් විතරයි. මේක ඇක්ටිව් කරගන්න බැරුණා නම් කීයෙන් කී දෙනා සිල් සමාදන් වෙන්නේ. අත්තර මට උත්තර ඕනේ නැහැ. අත්තම සිල්පද පයින් මම කොච්චරක් මේ සිල්පද ආරක්ෂා කරනවද කියලා තමන්ගේ හිතට හිතදව හාමුදුරුවෝ වටලා වැඩක් නැහැ.